ඔබ දන්නවද? අමාරුම දේවල් අතරෙත් අමාරුම දේ. එය තේරුම් ගැනීමටයි මේ කතාව. හොඳට අහන්න. එක ලස්සන අසපුවක් තිබුණා. ඒ අසපුව ළඟ වැවක් තිබ්බා. ඒ වැව යම් පමණකට ගැඹුරුයි, ටිකක් ලොකුයි. ඔය අසපුවේ වැඩ හිටියා නව යොවුන් වයසේ ස්වාමීන් වහන්සේලා 4-5 නමක්. ඊළඟට වැඩ හිටියා හොඳට දැනුම් තේරුම් තියෙන වැඩිහිටි ස්වාමීන් වහන්සේ නමක්. මේ ස්වාමීන් වහන්සේලා පෙම්පහසු වෙන්නේ අර වැවේ. දවසක් අර නව යොවුන් වයසේ ස්වාමීන් වහන්සේලා පෙම්පහසු වෙන්න ගිහින් ඔය වැවේ බැහැලා පොඩ්ඩක් පීනලා පෙම්පහසු වෙවි ඉදී එක ස්වාමීන් වහන්සේ නමක් කිව්වා, මේ මොකද කියන්නේ? අපි වැවේ එහා පැත්තට පීනමුද? දැන් මේ ස්වාමීන් වහන්සේලාට ටිකක් පීනන්න කරන්න පුළුවන්. ඒ හින්දා යෝජනාවක් දැම්මා, අපි වැවේ එහා පැත්තට පීනමුද? එහා පැත්තට පීනන් ගිහිල්ලා ආයේ මෙහා පැත්තට පීනන් එමු. එතකොට එතන හිටියා ස්වාමීන් වහන්සේ නමක්. ඒ ස්වාමීන් වහන්සේ එකපාර කිව්වා, මේ ඕක කරන්න කලින් අපි අපේ වැඩිහිටි සංඝයාගෙන් අහමු. උන්වහන්සේගෙන් අහලා උන්වහන්සේ හාය කියලා කිව්වොත් කරමු, නැත්තම් ඕනේ. ඉතින් ඔක්කොමලා ඒකට කැමති වුණා. එදා හවස වැඩිහිටි ස්වාමීන් වහන්සේගේ ළඟට ගිහින් ඇහුවා, ස්වාමීනි අපි පෙම්පහසු වෙද්දී අපට හිතුණා වැවේ එහා පැත්තට පීනලා ආපහු මෙහා පැත්තට පීනන්න. ස්වාමීනි කමක් නැද්ද? අර වැඩිහිටි ස්වාමීන් වහන්සේ එක වචනෙන්ම කිව්වා, එපා. ඔය ළඟ කොටසේ නොගැඹුරු කොටසේ පරිස්සමට පෙම්පහසු වෙලා ඉන්න, එහා පැත්තට පීනන්න යන්න එපා. ඉතින් අර ස්වාමීන් වහන්සේලාට ලොකු හතුටක් ඇති වුණේ. මූණවල් බිමට අකුලගෙන ඔවුන් වැඩම කළා. දවස් 2-3 පෙම්පහසු වෙන්න යද්දි මතක් වෙන්නේ අර එපා කියපු එකමයි. එපා කියපු නිසා පීනන්න නැතුව හිටියා. දවස් 4කට විතර පස්සේ අර මුලින්ම යෝජනාව කරපු ස්වාමීන් වහන්සේම කිව්වා, මේ මොකද කියන්නේ? අපි පීනමුද අද? වැඩිහිටි ස්වාමීන් වහන්සේ දන්නේ නැහනේ. අපි පීනමු. ඉතින් උන්වහන්සේලා පීනන්න පටන් ගත්තා. දැන් පීනන්නේ වැවේ එහා පැත්තට යන්නයි. මැදක් පීනනකොට තමයි තේරුනේ වැඩේ අමාරුයි.